ආයුබෝවන් ලෝවට රටවට ඇති පුවත් එසැනින් සිදු වූ සැනින් ඔබ වෙතගෙන එන ලෝවට පුවත් නාලිකාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. පසුගිය දින කිහිපය තුළ ලංකාවේ වෙසෙන මිනිසුන් කිහිප දෙනෙක්ම බලාපොරොත්තු වෙමින් සිටියා කවදා මේ නීති දිග මෝසම සක්‍රිය වෙයිද කියලා. ඉතින් ඔන්න වායුගෝලයේ පැහැදිලි වෙනසක් මේ ගිය සති දෙක තුළ අපිට බලා ගන්න පුළුවන් වුණා. ඒ අයුරින් පෙනී යන්නේ නීති දිග මෝසම සක්‍රිය වෙන බවයි. අපගේ නවතම පරිගණක දත්ත තොරතුරු වලට අනුව එළබෙන 21 වෙනිදා සිට එළබෙන 27 වෙනිදා දක්වා නීතිබිග මෝසම ශක්තිමත් වී ඇති ආකාරයක් පෙනී යනවා. මීට පෙර පැවති අන්තර් මෝසම් සුළම් ප්‍රවාහය ක්‍රමයෙන් අඩු වී දැන් මෝසම් සුළම් ප්‍රවාහය ශක්තිමත් වෙමින් පවතිනවා. එහි ප්‍රතිඵලය ලෙස ලංකාවේ නීතිබිග ප්‍රදේශ වලට ක්‍රමයෙන් බැහැලුණු වර්ෂාපතනය දක්වන්න පුළුවන්. මේ නිසා ඔබ නිවසෙන් ඉදිරියට යනවා නම් ඔබේ සැලසුම් වෙනදාට වඩා මඳක් වෙනස් කර ගැනීමට සිදු වෙන්න පුළුවන්. මැයි මාස 21 වන බ්‍රහස්පතින්දා වන දින අපිට අහසේ පරිසරයේ ක්‍රමයෙන් වෙනස් වීමක් දැක ගන්න පුළුවන්. ඒ අයුරින් අපිට පෙනී යන්නේ නිර්දිග මෝසම 21 වෙනිදා සිට සක්‍රිය වූ බවයි. මේ ඇති වෙන මෝසම් ප්‍රවාහයත් සමග අරාබි මුහුදේ සිට පැමිණෙන අධික තෙත වරිත වලාකුළු ලංකාවේ බටහිර ප්‍රදේශයෙන් ලංකාව ඇතුළට පැමිණෙන නියමිතයි. එයින් ඇති වූ සෘජු ප්‍රතිඵලයන් ලෙස බ්‍රස්නාහිර ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවලටත් සබර්ගමුළු ප්‍රදේශයටත් ඇතැම් විට ඇති වූ ගිගුරුම් සහිත වැසි දක්වන්න පුළුවන්. මෙවැනි වීඩියෝ නැරඹීමට දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.